කකුල් වලට කරාබු දාන එක කියපල්ලා මන්න. It's recording. ටැන්ටඩා. Hi guys, welcome back to our YouTube channel. ඉතින් ගොඩක් කාලයකට පස්සේ අපි වීඩියෝ එකක් අරගෙන ආවේ. වීඩියෝ එකක් අපි challenge එකක් අරගෙන ආවා මේ පාරත්. ගොඩක් දවස් ෂෝට් මයි දැම්මනේ. ඉතින් අද හිතුවා හොඳ challenge එකක් අරගෙන එන්න. යන්න වීඩියෝ එකට. යන් කතාව ඕනේ යන්. අපි එහෙනම් යන් challenge එකට. whip cream කන්නත් ඉපේ අපිට. තොර අද අපි කරන්න යන challenge එක තමයි Wrong answers only challenge එක. යා Yay. challenge එකට යමු. යන්න. හරි මෙන්න මේකයි වෙන්නේ. මල් ළඟ තියෙන පොඩි ප්ලේට් එකක්. අපි ළඟ තියෙනවා whip cream. දෙන්නටම ප්‍රශ්න අහන්න පුළුවන්. එක්කෙනෙක් එක chance එක ගන්න සැරින් සැරේ හම්බ වෙනවා. හැබැයි ඒ අහන ප්‍රශ්න වලට දෙන්න ඕනේ වැරදි උත්තර. හරි උත්තර දෙන්න බෑ. හැබැයි ටක් ගාලා උත්තර දෙන්න ඕනේ. එක්සැම්පල් එකක් විදියට තනකොළ මොන පාටද? දම් පාටයි. වැරදි උත්තරයක් දෙන්න ඕනේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? එක දෙයක් කියන්න බැරි වුණා උත්තරේ දෙන්න තියෙන තප්පර 3යි යා. ඔව්. 3 seconds. Okay. නැත්තම් ඔය තපර තුනකට පස්සේ වුණත් උත්තරයක් දුන්නත් මේක කණ්ඩ වෙනවා. කණ්ඩ වෙනවා. ඔව්. අපි හරි. වීඩියෝ පළවෙනි ප්‍රශ්නේ. ඔයා අහන්න මුලින්ම වගේ. ඉස්සෙල්ලා පටන් ගන්නේ මමද? ඔව්. හරි. 3 2 1 go. පළවෙනි ප්‍රශ්නේ. අහස මොන පාටද? උත්තර දෙන්න වෙලාව දුන්නේ නෑනේ. තප්පර තුනක් ගියා තප්පර තුනක්. මේක එක්ස්පයර් වෙලාද මන්ද ගඳයි. ඇස්සරින්න බෑ. මේ පැත්තේ ඇදිලා නෑ. අහස රතු පාටයි මට දැන් රතු පාට වෙලා තියෙන්නේ. පළවෙනි පාර කෑවා guys. මුකුත් නෑ. කුණු වෙච්ච විප්‍රීම් පළවෙනි පාර. මේක එක්ස්පයර් ඩේට් එක ඔයාලට පේනවද දන්නේ නෑ. එක්ස්පයර් වෙලා. 9 වෙනි මාසේ 23. වව්. 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 දැන් මං හරිද දැන් මගේ අවස්ථාව. නෑ ඔයාගේ නෙමෙයි මම ඔයා තාම දින්නේ නැහනේ. ඔයා හරියට උත්තරයක් දෙන්න ඕන ඉස්සෙල්ලා. හරිද? හරියට තප්පර 3 කවුන්ට් වෙන්න ඕන. හරිද? ඊට කලින් ගහන්න බෑ. වීඩියෝ එක ඔයගොල්ලෝ රිවයින් කරලා බලන්න තප්පර හරි තුනක් හරි ගියා. හරි. දැන් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. අයියෝ මට මෙච්චර දේවල් ඔලුවේ තියන් හිටියන්නේ. මට ප්‍රශ්නේ නැහැ මම මෙච්චර ඔලුවේ තියන් හිටියා. දෙවෙනි ප්‍රශ්නේ මම වගේ කවුද? මම වයිෆ්. වයිෆ් කියලා කිව්වහම ඇයි ගැහුවේ? ඉතින් හරි උත්තරේ දුන්නේ මම ඔයාගේ වයිෆ් තමයි. මට මේ අමතක වෙනවා. අයියෝ මට බෑ. ඔයාලත් මේක කරලා බලන්න රැක් වයින්නවා. හරි උත්තරේ නෙමෙයි දෙන්න ඕන වැරදි එකනේ. අයියෝ හොදන්නේ. third round දෙපාරක් කාලා ඉන්නේ. මේක නම් වැරදි එකක් දෙන්න අලොවෙත්. කකුල් වලට දාන්න කරාබු. Oh sorry. සපත්තු දෙකට කරාබු දාන එක කියපන් මට. කවුද සපත්තු වලට කරාබු දාන්නේ? නෑ. කකුල් වලට කරාබු දාන්නේ. කකුල් වලට කරාබු දාන එක කියපන් මන්න. කකුල් වලට දාන්නේ සෙරෙප්පු. කරාබු දාන්නේ කනේ. යායමං කොහොදන්නේ? පපා වැදුනා. දැන් මට කන වෙලාව. අහින් ඒව එනවා. අහින් කටට එනවා ඒවා. වැරදි උත්තරේ දුන්නාමත් ගැව්ව ඒක හරියට යා. ඒව කරන්න බෑ මේ ඇහෙත් එක්ක. ඉතින් වැරදුනානේ. හරි යයි. හරි. රෙඩි? රෙඩි. සීතල වල විරුද්ධ පදේ. විනාඩි තප්පර 3කින් කිව්වේ නෑ හරිද? මොකද හිතෙන්නේ? මුකුත් නෑ මෙයා ඔයා ගොඩක් මේ කියන්නේ අමාරු ප්‍රශ්නයක් ඇහුවේ. ඒ කියන්නේ මට ඔළුවට ආවේ නෑ. මොකද සීතලේ ඔපොසිට් එක නේ ඇහුවේ. රස්නේනේ. ඒනට ඒක ඔළුවට ආවේ නෑ. ඉතින් රස්නේ කියන්නේ නෙමෙයි නෝන වෙන මොකක් කරන්නේ කියන්නම. ඕනේ. මේක රැක් කරනවා හරිද? ඊළඟ ප්‍රශ්නේ හරිද? ආයෙත් මටමයි chance එක. ready? හරි ready. 3 2 1 තනකොළ මොන පාටද? රතු. යේ. තනකොළ මොන පාටද? රතු පාටයි. අපේ ගෙදර තනකොළ රතු පාටයි.
රෙඩිද කියලා අහලා කරන්න නැත්තම් මට එකපාරට ලෑස්ති වෙන්න ඕකේ රෙඩි නේ රෙඩි රෙඩි මම කන්න මාස පළතුරක් කරවිල කරවිල හරි වැරදි උත්තරේ දුන්නේ කරවිල කරවිල ලෑ මම කරවිල කන්න ආස හැබැයි සම්බෝල හදලා මෙයත් ආසයි මොනවාද කරවිල හරි දැන් ඒක මම දිනුවා දැන් මගේ අවස්ථාව රෙඩි හා 3 2 1 බල්ලා කෑ ගහන විදිය අනේ එහෙම ඉවහන්න එපා බා එපා ඒක අහන්න එපා අනේ එහෙම බල්ලා කෑ ගහන්නේ කොහොමද බා එවැනි පාර හිමීට අහද්දි දුන්නේ හරි උත්තරේනේ look at that ඊළඟ රවුන්ඩ් එක ආය පාරක් මටමයි එන්නේ මේක එන්නෙත් නෑ දැන් දැන් ඉවරයි මාර වැඩේ කියන්නේ ඉවරයි අන්තිම එක මං අහන්නම්කෝ එහෙම හරිනේ ඇයි මං අහන්නේ මාර වැඩේ නේ ඉතින් මම ඉස්සෙල්ලා මං ආයෙ කමන්නේ මං අහන්නේ රෙඩි නේ රෙඩි ඔව් දෙක කියලා හතරයි දෙක හතරයි දෙක හතරයි තමයි ඇති දැන් ඇති මට බෑ හරි කෝ මගේ ඇඟේ ගන්න හරි කොහම හරි ඔහම තමයි අන්තිමට වැඩේ ඉවරුනේ හරිද මම කෑවා කී පාරද මෙයා තමයි වැඩිපුර පාරක් කෑවේ ඒක නිසා මම දිනු අපි ඉස්සරහට ලස්සන වීඩියෝස් අනිවාර්යයෙන්ම අරගෙන එනවා ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න අපේ channel එක මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න like කරන්න share කරන්න කියන්න බැරි වුණා මේ නිරු බබා මේ ඉන්න ලස්ප මේ ඉන්න ලස්ප ඊළඟ වීඩියෝ එකකින් එනකම් හම්බෙමු එතකල් පරිස්සමෙන් සතුටින් ඉන්න ගිහිල්ලා එන්නම් bye bye